කට්ටියම වැඩ වගේ නේ. ඔය වැඩි කියුවා පිළිගන්නකෝ. ඒක හොඳයි. ඉතින් එහෙම පිළිගන්න ඕනේ අපි ඉතින්. මට දැල්ලා තිබ්බේ. මේ මොකද ඒ කට්ටිය ඉතාලේ ඉන්න ඇත්තේ මේ අපි ගෙට වෙලා නිදාන ඉන්නවා කියලා මේ වත් කරගන්නද? නෑනේ අර දවස්වල කන්න බෑ නැගිට ගන්න බැරි වුණේ හිටියේ. අම්මා ඌවා කියන්නත් බයයි මට කට්ටිය කියලා තියෙනවා මන්නේ මේ ලංකාවේ වදන එකම ගෑණි. දලුදු කහගෙන එකම ගෑණි කියලා. දැන් නම් ටිකක් පණ ඇවිල්ලා ඒකයි ඉතින් මෙයා මේ ওই විදිහට හරි සුද්ධ කරන්න නැගිටලා තියෙන්නේ. මම වැඩට ගිහිනකොට ඉතින් මෙයා සුද්ධ මෙයාලා වැඩ කට්ටිය මේ නැතුව මේම නම් අපි තියන්නේ නැහැ ඉතින්. මට තනියපත් නැතුව හිටියා මේ වයිෆ් තනියපත් නැතුව හිටියා ඈ. ඒක කියන්න හොඳ නෑ. ඔව් ඉතින්. මම වද පළවෙනි උදේ ඇවිල්ලා නේද? ඔව් ඔව්. අර හිතර දෙකේ ණය වගේ මිනිස්සු අපිට අම්මලා ගෑනු අයම තමයි එහෙම කියලා තියෙන්නේ. එහෙමද? මේ කමන්නේ ඉතින් අපිට නම් ඒක වැඩක් නැහැ. බල්ලෝ බිරුවට කන් දැක්ක කියලා දුන්නේ. ඒක දැන් පිරි අරගෙන කරනවා. බල්ලෝ බිරුවට කඳු පාත් දෙන්නේ නැහැ මන්නේ. ඉතින් මේ අපි ඉතින් කවුරු හරි වැඩි හිටියෙක් කියන දේ අහන්නත් එපා ඉතින්. ආදරේ ඉතින් හැමෝටම කියලා දුන්නාට. කියලා දුන්නා ගන්නේ මම දන්නවා. මට කරගන්න බැරුව හිටියේ. කරගන්න බැරුව හිටිය වාට ඉතින්. දැන් ඉතින් දෙයන් විදිහට නැගිටලා කරලා ඉතින්. ගොඩක් කට්ටිය ඉතින් මට බයිනවා මේ ගෑණි විකුණා කරනවා. යාලට අදාළ නැහැ නේද ඒක? ගෑණි විකුණන් කනවා කියන්නේ වෙන දෙයක්. ඔව්. වීඩියෝ එකක් කරලා ගෑණි කන්න වෙන්නේ. ගෑණි විකුණන් කනවා කියන එක දන්න කට්ටිය දන්නවා. ඔව්. ඒක කියලාට දුන්නා තේරෙන්නේ නැති කට්ටිය. ඔව්. ඕන එකක් අපිට ආදරේ ආයි ඉන්නවනේ. අපි යාලට ආදරේ. අපි ආදරේ. අපේ මොකද කරන්නේ අම්මලා දුවලා එකද? මේ අර අම්මා එනකොට මෑට වගේ ගෙනවා. ඒක හිතවල නැත්තම් දැන් අම්මා ඇවිල්ලා කොයි මං ගෙනත් දුන්නා ඊට වල නැද්ද කියලා. ඒක තමයි. එතකොට පෙන්නන්න දෙපේ. ඔව් හොඳයි. නාන තැන හොම ලස්සන මැදින් තියලා දෙපැත්තේ හදලා. ඔය ලී ගහලා හිටවන්න ඕන උඩට යන්න බෑ. කැල වුණාට පස්සේ ලී ගහන එක ලස්සනයි. ගොඩක් තියෙනවා. තා ලබු යට වගේ තියෙනවා. ගේ වටේට මිටවන්න. ගේ වටේට මිටවන්න එන. ලබු යට. ඔව්. ලබු යටේ ලිපේ හිටවන්න. ඒකල. ලිපේ පැල කරන්න. ඒකල වතුර නැද්ද? ඔව්. මේ කට්ටිය බයිනවනේ පොඩි කට්ටිය ගන්නයි කියලා අපි වෙඩියෝ. මේ හෙලිකුට්ටෙන්. නෑ යා නේ. මේ ඉන්නේ මේ. මෙයාලත් ඉතින් ඕක වැඩ. මේක හෙලි. නෑ අම්මම විකුණනම කනවලු කියනවා. දැන් දුවලස් විකුණනවා. ඔය දැන් දුවලා විකුණනවා කනවා කියයි දන්නේ එතකොට. තාම වලවල් මදි. වලවල් ටිකක් ගහලා දෙන්න. ගහලා දෙන්න. මෙයාලා ඉතින් දාන්න බැරි මොකද ඉස්කෝලේ යන හින්දා. ඒක අපි දාන්න තු හිටියේ. ඉතින් යාලා ඉන්න වෙලාවකුත් නෑනේ. යාලා කැමතිත් නෑ එන්න වීඩියෝ වලට ලොකු. අර යා වරක කාලා අර මූණේ හැටි වමනේ යනවා. අර. දැන් බෙහෙත් ගන්න යන්නේ. සෙනෙහස ගඟුලේ දියවුල් පත අම්මා ගල් මුල් අතරින් ගලන දියේ රටා මැව්වේ අම්මා දිවිය ඔබයි දිවිය ඔබයි අම්මා දසමස කුස තුල මා වැඩුව ලේකිරි කරදී මා හැදුව ඇති දැඩි කලේවාගේ ඇගේ පනකෙන්ද මතකයි දුක අපි වෙනුවෙන් වින්ද අම්මා දිවිය ඔබයි අම්මා දිවිය ඔබයි අම්මා තිබුණත්
මොන මොන මදිපාඩු අපිට කෙරුවේ නෑ